ක්‍රීඩාවට ඇලුම් කරන ආදරය කරන ඔයාලා හැමෝටම වාසනාවන්ත දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි දන්නවා මේ දිනවල එක්සත් අරාබි එමිරාජ්‍යයේදී පැවැත්වෙනවා 4 වන වතාවට පැවැත්වෙන ඉන්ටර්නැෂනල් ලීග් T20 තරඟාවලිය. ඉතින් එම තරඟාවලට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ක්‍රීඩා කරනා වගේම ඊයේ දිනේ පැවැත් තරඟයටත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 30 දෙනෙක් ක්‍රීඩා කළා. ඒ අනුව මූලික වටේ තිබෙන තරඟ 30න් පස්වන තරඟය තමයි ඊයේ දිනේදී පවත්වා අවසන් වුණේ. එම තරඟයට ගල්ෆ් ජයන්ට් කණ්ඩායම වෙනුවෙන් පැතුම් නගම නුවන් තුෂාර ක්‍රීඩා කරද්දී ඩුබයි කණ්ඩායමට නායකත්වය දෙමින් දසුන් තමයි ක්‍රීඩා කළේ. මේදී මෙම තරගයේදී මුලින්ම පන්දුර පහර දුන්නේ දසුන්ගේ නායකත්වයෙන් යුතු ඩුබයි කැපිටල් කණ්ඩායමයි. ඔවුන් නිමිත පන්දුවාර 20දී කඩුළු 6ක් දැවී ලකුණු 160ක් ලබා ගැනීමට සමත් වුණා. ඉතින් දසුන් ශානක අවසාන මොහොතේදී වේගවත් තිරීමක් ක්‍රීඩා කළ අතර ඔහු පන්දු 9කදී ලකුණු 23ක් ලබා ගැනීමට සමත් වුණේ 4 පාර 2ක් සහ 6 පාර 2ක් සමගින්. ඒ වගේම පිළිතුරු ලෙස පන්දුවාර 20කදී ලකුණු 161ක් ලබා ගිය ගල්ෆ් ජයන්ට් කණ්ඩායම මෙම තරගයේදී පන්දුවාර 18යි පන්දු 5ක් පමණක් වැය කරමින් මෙම ලකුණු සංඛ්‍යාව ලබාගෙන තරගයේ ජය ගනිද්දී තරගයේ වීරයාගේ සම්මානෙන් පැතුම් තමයි පිදුම් ලැබීමට අවස්ථාව උදා කරගත්තේ. එෙහිදී ඔවුන් පන්දුවාර 18යි පන්දු 5ක් වෙද්දී කඩු 6කට ලකුණු 161ක් ලබා ගැනීමට සමත් වුණා. පැතුම් නිසංක පන්දු 31දී 4 පාර 6ක් වගේම 6 පාර 5ක් සමගින් ලකුණු 67ක් ලබා ගත්තා. ඒ වගේම ජෝවින්ස් ලකුණු 50ක් ලබා ගැනීමට සමත් වුණේ නොදුවේ කඩු නැති සිටීමෙන්. දසුන් ශානකද පන්දු යැමීමේදී පන්දුවාර 2ක් තොර ලකුණු 16කට කඩු 2ක් බිඳෙලුවා. එනුව පැතුම් මෙම තරගයේදී තරගයේ වීරයාගේ සම්මානය පිදුම් ලැබීමට අවස්ථාව උදා කරගත්තේ පිට ඔහු ක්‍රීඩා කළ තරග දෙකේම තරගයේ වීරයාගේ සම්මානයෙන් පිදුම් ලැබීම නිසාමයි. මේදී මෙම තරගයේ වගේම පෙර තරගයේ ලබාගත් ලකුණු සංඛ්‍යාව සමගින්ම මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා බවට පැතුම් නිසංක පත් වී තිබෙනවා. ඒ අනුව තරගයේ වීරයාගේ සම්මානයෙන් පිදුම් ලබන මොහොතේදී පැතුම් ඔහු ගැන කිව් කතාව වගේම මොයින් අලි වගේම ශ්‍රී ලංකාවේ දසුන් ශානක එසෙන් නැත්නම් ඩුබයි කණ්ඩායමේ නායකයා පැතුම් ගැන කිව්වේ මෙන්න මේ වගේ අදහස් කීපයක්. මේදී පැතුම් නිසංකගේ මාධ්‍යවේදියා අසු ප්‍රශ්න වලට ඔහු පිළිතුරු ලබා දුන්නේ මෙන්න මේ ආකාරයෙන්. මේක ඔබ ප්‍රියතම ක්‍රීඩාංගණයද? ඔබ ඉන්දියාවට එරෙහිවත් මෙම ක්‍රීඩාංගණය තුලදී සතකයක් ලබා ගැනීමට තිබෙනවා. ඔබ ඇයි මෙච්චර මෙම ක්‍රීඩාංගණයට කැමති? ඔව් මම මේ ක්‍රීඩාංගණයට කැමතියි. මොකද ගොඩක් වෙලාවට මම මේ ක්‍රීඩාංගණය තුලදී ලකුණු ලබා ගන්නවා. ඒක තමයි හේතුව. ඒ වගේම ලොකු විශේෂත්වයක් නැහැ. මම හැම වෙලාවෙම උත්සාහ කරන්නේ මගේ උපරිමයෙන් කණ්ඩායම වෙනුවෙන් දෙන්න. ඒ වගේම මම ඒ ගැන ලොකු විශ්වාසයක් තබාගෙන ඉන්නවා. ඊටත් අමතරව මාධ්‍යවේදියා අසනවා දසුන් ශානක සමග ක්‍රීඩා කිරීම සතුටක්ද කියලා. ඔව් කියනවා ඔව් හැම වෙලාවෙම. ඉතින් ඒ විදිහට දුන් පිළිතුරු වලට මාධ්‍යවේදියා කියනවා හොඳයි මේ විදිහටම ඔයා ඉස්සරහටත් දක්ෂකම් පෙන්වන්න අපිත් බලාගෙන ඉන්න ආසයි කියලා. ඔවුන්ගේ කණ්ඩායමේ නායක මොයින් අලි මෙන්න මේ වගේ අදහසක් තමයි ඔහු ගැන වගේම තරගය ගැන ඉදිරිපත් කළේ. මේදී මොයින් අලි පවසන්නේ වැදගත්ම කාරණා තමයි අපි තරගයේ ජයගෙන ලකුණු සටහනේ පෙරමුණ ලබා ගැනීම. ඒ වගේම අපිට මීට වඩා හොඳින් ක්‍රීඩා කිරීමට හැකියාව තිබුණා. අපි පන්දු යෑම තුලදී හොඳින් ඔවුන්ව සිර කළා. ඒ කියන්නේ තරගයේ අතරතුර මැද පන්දු වාරවලදී අපි හොඳින් පන්දු යෑම සිදු කළා. ඒ වගේම පැතුම් නිසංක කියන්නේ අති විශිෂ්ට පිතිකරුවෙක්. විශේෂයෙන්ම තරග රටා තුන තුලම ඔහු ඉහළම සිටින සුපිරි ගන්නේ ලෝක පූජිත ක්‍රීඩකයෙක්. ඔහුගේ රාජකාරිය හරියටම කරන ක්‍රීඩකයෙක්. ඒ වගේම ජෝ වින්ස්ද තරගයට අවශ්‍ය පරිදි ක්‍රීඩා කරමින් කණ්ඩායම ජයග්‍රහණයක රැගෙන ගියා. ඉතින් අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී මේ අඩුපාඩු හදාගෙන හොඳින් ක්‍රීඩා කරමින් තරඟාවලිය තුළ ඉදිරියටම යන්න. ඉතින් ඒ විදිහට මොයින් අලි අදහස් දක්වද්දී දසුන් ශානක පැතුම් ගැන වගේම තරඟය ගැන මෙන්න මේ වගේ ආකාරයෙන් තමයි සඳහන් කර සිටියේ. මේ වෙද්දී ඔහුගේ හොඳම ෆෝම් එකේ ඉන්නවා. මේ මොහොතේ ඔහු වෙත එල්ල වෙන ඕනෑම පන්දුවකට ඔහුට කිසිම බාධාවකින් තොරව 6 පාරක් එල්ල කරන්න පුළුවන්. ඔහු පුදුමාකාර ක්‍රීඩකයෙක්. මොකද ශරීරයෙන් කුඩා වුණත් පන්දුවට අතිශයම දුරට පහර එල්ල කිරීමට ඔහුට හැකියාව තිබෙනවා. එම තරඟාවලියේ බොහොමයක් කණ්ඩායම් වලට ඔහු ලොකු ගැටලුවක් වේවි. අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩා විලාසයට ළඟා වෙන්නට ඔහු පසුගිය කාලයේදී ගොඩක් මහන්සි වුණා. ඔහු ඉතා පොඩි වයසකින් වර්ධනය වෙන හැටි මම දැකලා තිබෙනවා. ඔහු ගැන මට ඇත්තටම සතුටුයි. ඉතින් කණ්ඩායමක් විදිහට ගත්තාම අපේ තරඟයේදී පිතිකරුවන් අතින් දුර්වලකම් සිදු වුණා. ඒ කියන්නේ අවශ්‍ය පරිදි ලකුණු ලබා ගැනීම නොහැකි වුණා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒ අඩුපාඩු හදාගෙන ඉදිරි තරඟවලදී ඒ කියන්නේ අද පැවැත්වෙන තරඟයේදී අපි හොඳින් ක්‍රීඩා කරලා තරඟය ජය ගන්න. ඉතින් එන්නේ ආකාරයෙන් තමයි දසුන් ශානක මොයින් අලි වගේම පැතුම් නිසංක ඔහු ගැන කතා කරපු ආකාරය පිළිබඳව ඔයාලට විස්තරයක් ගෙනීමට හැකියාව තිබෙනවා. ඉතින් අපිත් බලාපොරොත්තු වෙනවා අපේ ක්‍රීඩකයන් කොමන හෝ ලීග් තරඟයක ක්‍රීඩා කළත් උපරිම දේ කරනවා දැකීමයි. ඉතින් එහෙනම් අලුත් වෙන විලසන ක්‍රිකට් ලෝකයේ උණුසුම ක්‍රිකට් විස්තර නිරන්තරයෙන් දැනගන්න රැඳෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ෆෑන්ස් කියන අපේ නාලිකා සංගීත. ඔයාලා හැමෝටම සුබ දවසක්. ජය වේවා.